මම මේක කියන්නේ ගෑනු දරුවන්ට. ඇත්තටම ඔයාලා දුවේ ආත්මාරක්ෂාව සටන් කලාවක් පුරුදු වෙන්න. මොකද ඒක ඔයාගේ මේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලොකුම ආයෝජනයක්. අපිට කියන්න බැහැනේ අපිට ලැබෙන ජොබ් එක උදේ ගිහිල්ලා හවස එන ජොබ් එකක් කියලා. ඔයාගේ රැකියාව අනුව ඔයාට මහරෑ 12ට උනත් ගෙදර එන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට හැමදාම ඔයාගේ අම්මටයි තාත්තටයි බෝයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි ඔයාව ආරක්ෂා කරන ඔයා පස්සෙන් ඉන්න බැහැනේ. ඔයාගේ ආරක්ෂාව ඔයා දැනගන්න ඕනේ. ඒ වගේ මහ රැයක හරි තනියම ඉන්න වෙලාවක හරි ඔයා තනි වුණ වෙලාවක හිතන්න ඔයාව රේප් කරන්න කවුරු හරි ආවා කියලා. ඒ වෙලාවට ඔයාට මෙන්න මේ ආත්ම ආරක්ෂාව සටන් කලාව ඉගෙන ගැනීමේ වැදගත්කම හොඳටම තේරෙයි. මොකද එහෙම දන්න කෙනෙක් මාෂල් ආර්ට් කරාටේ වගේ දෙයක් දන්න කෙනෙක් දන්නවා කොහොමද ඒකට ෆේස් කරන්නේ ඒ වගේ වෙලාවකින් බේරෙන්නේ කොහොමද කියලා. ඒවා ඒකෙදි උගන්වනවා. ඉතින් ඒ නිසා තමන් පරිස්සම් වෙන්න තමන් දැනගන්න ඕනේ. අපිට කාටවත් අපිව පරිස්සම් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ සමාජයේ යන විදියට සමාජයේ වෙන දේවල් එක්ක ඉතින් ගැහැණු දරුවෙක් අනිවාර්යෙන් මේ වගේ දෙයක් ඉගෙනගෙන තියෙන්නම ඕනි. ඇත්තටම මම මගේ දුවට මේ කරාටේ උගන්වලා තියෙන්නේ. එයා බ්ලැක් බෙල්ට් කෙනෙක්. ඉතින් ඇත්තටම මට ඒක ලොකු හිතට හයියක් එලා එළියට සමාජයට දැම්මහම මේ එයා පරිස්සම් වෙන්න එයා දන්නවා. ඉතින් ඒ නිසා පිරිමි ළමයි නම් කොහොමද ඔය වගේ දේවල් කරනවා පුතත් කරනවා. එයා බ්ලැක් බෙල්ට් කෙනෙක්. මම මේක විශේෂයෙන්ම කියන්නේ පිරිමි ළමයිට නෙවෙයි ගෑනු ළමයින්ට. මොකද ගෑනු ළමයි තමයි පරිස්සම් වෙන්න ඕන පිරිමි ළමයිගේ. පිරිමි ළමයි කියන්නේ මේ හැම පිරිමි ළමයින් මේ ගොඩක් හොඳ අය ඉන්නවා. ඒ වගේම මේ හරිම නරක වෙන දේවල් දන්නවනේ දූෂණය කරනවාද කීක දේවල් ගෑනු ළමයින්ට වෙන ප්‍රශ්න. ඒ නිසා අන්න ඒ වගේ පරිස්සම් වෙලා බේරිලා ඉන්න මේ ආත්ම ආරක්ෂක සටන් කලාවක් Taman දැනගෙන ඉන්නම ඕනි. ඒ වගේම මේක දැනගත්ත කියලා මේ පිරිමි ළමයිට පාට දාන්න යන්න, එයාලත් එක්ක රණ්ඩුවට යන්න එහෙම එපා. ඔයා ඒක දැනගෙන ඔයා සද්ද නැතුව ඉන්න. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ටැලන්ට් එකක් නේ. ඔයා ඒක දන්නවා මට පුළුවන් මම ෆේස් කරන්න දන්නවා. මට කරදරයක් වුණොත් මම ඒකට මුහුණ දෙන්න මම දන්නවා. මට ඒ හැකියාව තියෙනවා. අන්නේ කොන්ෆිඩන්ස් එකට විතරයි මේ ආත්මාරක්ෂක සටන් කලාවක් ඕනේ වෙන්නේ. එහෙම නැතුව මේ කාත් එක්ක රණ්ඩුවට යන්න මේ චන්ඩි පාට දාන්න ඒවට පාවිච්චි කරන්න එපා. ඇත්තට මෙහෙම මේ හොඳට ඒ වගේ දේවල් ප්‍රගුණ කරපු කෙනෙක් කවදාවත් එහෙම නිකම් බොරුවට මේ රණ්ඩුවට යන්නේ මේ රණ්ඩු කරන්න යන්නේ ගහ ගන්න යන්නේ ඒ වගේ දේවල් කරන්නේ නැහැ. එයාලා පරිස්සම් වෙන්න දන්නවා හොඳට. ඒ නිසා මම දුවලට කියන්නේ ගැහැණු ළමයින්ට කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ආත්මාරක්ෂක සටන් කලාවක් පුරුදු වෙන්න. ඒක ගොඩාක් වටින දෙයක්.